සුබ දවසක් වේවා සියලුම දෙනාට. නිවසක මුළුතැන්ගය එහෙමත් නැත්නම් කුස්සිය කියන්නේ නිවසේ වැදගත්ම ස්ථානයක්. ඉතින් මේ මුළුතැන්ගෙයි නිවැරදිව සකසා නොගත්තොත් අපි බලා ඉති දුප්පත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මුළුතැන්ගෙයි නිවැරදිව සකසා ගැනීම හරහා මේ කතා කරන කාරණා කිරීම හරහා ඔබට වෙනදට වඩා වැඩියෙන් යහමින් මිල මුදල් නිවසට වාසනාව ලැබෙන්න පටන් ගන්නවා. අපි කතා කරන සමහර කාරණා ඊටා පුංචි දේවල් වුණත් ඒ වගේන් ලැබෙන ප්‍රතිඵල නම් ඊටමත් අසීමිතයි. අන්න ඒ නිසා මේ කතා කරන සෑම කාරණාවක් කෙරෙහිම ඔබේ අවධානය යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලා තාමත් අපේ හරිමග YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙම වුණොත් මේ වගේ වටින වීඩියෝස් ඔයා ගාවටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. නිවසක ඊටමත් වැදගත්ම අංගයක් තමයි නිවසේ ඇති මුළුතැන්ගය. ඒ නිවසේ හදවත විදියට තමයි සලකන්නේ. නමුත් අපි බොහෝ විට දැකලා තියෙන්නේ ගොඩක් අය නිවස ඉදිරිපිට පමණක් අලංකාරව තියාගන්න උනන්දු වෙන බවයි. නිවසේ මුළුතැන්ගය ඊටමත් අපිරිසිදුව කුණු ඉඳුල් ගොඩ ගැසී මැස්සන්ගේ රජදහනක්ව පවතින බවයි අපට ගොඩක් තැන්වල දකින්නට ලැබෙන්නේ. ඉතින් ඔබේ නිවසේ මුළුතැන්ගයත් මේ ආකාරයට අපිරිසිදුව පවතී නම් නිවසේ මුදල් අගහිකකම් වගේම රෝග පීඩා ආදියද වැඩිපුර දකින්නට සිදු වෙයි. ඉතින් එම නිසා නිවස ඉදිරිපිට වගේම මුළුතැන්ගයත් පිරිසිදුව අලංකාරව තබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම තමයි මේ මුළුතැන්ගෙට හොඳින් ආලෝකය වගේම සුළඟත් හමන්නට සැලැස්විය යුතුයි. ඉතින් අන්න ඒක නිසා මුළුතැන්ගේ ජනෙල් විවෘතව තබන්නට හොඳින් මතක තබා ගන්න. ඒ වගේම තමයි වළං ආදිය පිරිසිදුව මුණින් අතට නව අසුරා පිළිවෙලකට තැබීමත් ඊටමත් වැදගත් කාරණයක්. වැරදිලාවත් මුළුතැන්ගිය තුල බෙහෙත් ආදිය මොනම වෙලාවකවත් තියන්න එපා. එය ඊටමත් අසුබ දෙයක්. ඉතින් ගොඩක් දෙනෙක් කරන වරදක් තමයි Tamanට අමතක වෙයි කියලා බෙහෙත් වර්ග මුළුතැන්ගෙයි තියෙන එක. ඒත් ඒක මින් ඉදිරියට කරන්න යන්න එපා. ඔබ දිගින් දිගටම එසේ කරයි නම් ඔබේ නිරෝගී සෞඛ්‍ය පිරිහෙන්නට පුළුවන්. තවත් වැදගත්ම කාරණයක් තමයි මුළුතැන්ගෙයි ඇති ලිප සහ සිංක් එක. කවදාවත් එකම දිශාවකට මේ දෙක ස්ථානගත කරන්නට එපා. වාස්තු විද්‍යාවට අනුව එය ඊටමත් අසුබ දෙයක්. ඔබට පුළුවන් නම් ලිප ගිනිකොන දිශාවට තියන්න එය ඊටමත් සුබයි. ගිනිකොන කියන්නේ රාහු සිටින දිශාව නිසා ලිප ගිනිකොනින් තැබීම සුබයි කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම සිංක් එක තියන්න සුදුසුම දිශාව තමයි වයඹ දිශාව. ඉතින් මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. මුළුතැන්ගිය තුල කැඩුණු බිඳුණු වළං පිඟන් භාජන ආදිය තියෙනවද? එසේ ඇතනම් වහාම ඒ දේවල් ඉවත් කරන්න කටයුතු කරන්න. එසේ නොවේ නම් ධන හානි, සෞඛ්‍ය පිරිහීම් මේ වගේ දේවල් සිදු වෙන්නට පුළුවන්. ඉතින් එම නිසා මෙම කාරණය ගැනත් ඔබේ අවධානය යොමු කරන්න. කැඩී පිපිරී ගිය භාජනවල ආහාර ගැනීමත් ඊටමත් අසුබයි. ඔබ නිවසින් බැහැර කරන කුණු, ඉඳුල්, අපද්‍රව්‍ය කිසිම වෙලාවක මුළුතැන්ගේ තුල තියන්න එපා. මෙය ගොඩක් අය කරන වරදක්. ඒ වගේම ඊටමත් අසුබ දෙයක්. එයින් සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති වෙන්නට හැකියාවක් තියෙනවා. ඉතින් මේ කතා කරපු කාරණා ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ කාරණා පුංචි කාරණා වුණාට මේ වගේ ඔබට ලැබෙන ප්‍රතිඵල නම් පුංචි නැහැ. ඉතින් අන්න ඒක නිසා මෙම කාරණය ගැන නැවත නැවතත් ඔබේ අවධානය වැඩියෙන් යොමු කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම වටින වීඩියෝස් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න අපේ හරිමග channel එකත් subscribe කරන්න. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.